හරි. බලන්න අපි පැසිව් වොයිස් කලින් සතියේ පටන් ගත්ත මං ගිය සතියේ සති දෙකක්ම කරේ පැසිව් වොයිස් තමයි. නමුත් අද මේ කොටසත් ඉවර කරලා පැසිව් එකේ ඔයගොල්ලන්ට අදාළ කරන 9 වසර පොතට අදාළ කරන සම්පූර්ණ කොටස් ටික ඉවර කරමු. ඒතර අපිට ලේසි ඊළඟට අනිත් පාඩම් වලට යන්න. මොකද මේක වෙන තැනක තියෙන මේ පාඩම් දෙකක් කඩ කඩ තමයි ඔයගොල්ලන්ගේ පොතේ තියෙන්නේ. නමුත් අපි ඒක පිළිවෙලකට එක දිගටම කරන් යන්. ඊට පස්සේ ඒතර තමයි ඔළුවට වැටෙන්නේ ඕක. ඊට පස්සේ අපි පේපර්ස් කරද්දී ආයෙ නැවත මතක් කරගමු ඉස්සරහට. පොඩ්ඩක් බලන්න මම ගිය සතියේ කරා මම මතක් කිරීමක් වශයෙන් කරනවා. බලන්න අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් මෙහෙම වර්තමානය present වර්තමානය කියලා කියන අපි present මේ දැන් වර්තමානය මේ දැන් අවස්ථාව ඒ වගේම කලින් වෙලා ඉවර වෙච්ච දේවල් අපි past හැටියට හඳුන්වනවා. past කියලා කියන්නේ අතීත කාලය. ඊට පස්සේ අපි මොන හරි දෙයක් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන අපි සඳහන් කරනවා නම් අපි කතා කරන්නේ ඒකට අනාගතය කියලා සිංහලෙන්. ඒක ඉංග්‍රීසි වලින් කිව්වොත් future. හරි. අපිට කියන්න පුළුවන් වර්තමානය present ඒ වගේම past කියලා කිව්ව අතීතය future අනාගතය. අපි මේකෙන් වාක්‍ය හැදුවා. ඔයාලා දන්නවා අපි ගිය සතියේ ඉගෙනුවා මේ වර්තමාන අවස්ථාවයි අතීත අවස්ථාවේ කොහොමද පැසිව් වොයිස් හදන්නේ කියලා. ඒ කියන්නේ කර්ම කාරක වාක්‍ය හදන්නේ කියලා මම ඉගෙනුවා. අද අපි කතා කරන්න යන්නේ මේ දෙකම නෙමෙයි. මේ දෙක අපි කතා කරලා තියෙනවා රෙකෝඩින් එකේ බලන්න. මම දෙකම එවන්නම්. මේ දෙකම කරලා තිනවා. අද කරන්න යන්නේ මේ අනාගතය කියන එක. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන කතා කරද්දී කොහොමද ඒ දේ සිද්ධ වෙන්නේ කියලා බලමු. මේ ෆියුචර් කියන එක. දැන් බලන්න ඔයාලා මම පටන් ගද්දී හැමදාම මේක මේ වචන සෙට් එක පොඩ්ඩක් බලන්න මේක ඔයගොල්ලන්ට දෙන මතක ඇති. මේ යම්කිසි වාක්‍ය වචන වගේක් තියෙනවා pay paid paid. බලන්න මේ present past මේ වචන ටික ඔයගොල්ලෝ දන්නවා කියලා මම හිතනවා. past participle ඒ කියන්නේ අතීත කාලයට කිව්ව past කියලා. මේ past participle කියලා අවස්ථාවක් එනවා අපි pay කියන්නේ ගෙවනවා වර්තමාන අවස්ථාව paid කියන්නේ ගෙවුවා. ගෙවලා තියෙනවා වගේ අදහසක් තමයි තුන්වෙනි එකකින් එන්නේ. එතකොට මේකෙදි take මේක මම මේ පාඩම කරන්න කලින් මේක පොඩ මෙතනින් වචන ටික දානවා. මම හිතන්නේ මේ වගේ වචන සෙට් එකක් ඔයගොල්ලෝ මට දන්නවා කියලා මම හිතනවා. මොකද මම ගිය සතියේ මේක දාලා තමයි කරේ. give කියන එක කියලා කියන්නේ දෙනවා. gave කියලා කියන්නේ දුන්නා. given කියලා කියන්නේ දීලා තියෙනවා වගේ අදහසක්. අපි තුන්වෙනි අවස්ථාවෙන් ඔක පාවිච්චි කරන මම ඒක කියන්නම්. දැන් අපිට අද කරන පාඩමට අදාළ වෙන කොටස තමයි මේ තුන්වෙනි අවස්ථාව. එහෙම නැත්නම් past participle කියන අවස්ථාව ක්‍රියාපදයක past participle. එහෙම නැත්නම් තුන්වෙනි අවස්ථාව කියන එක තමයි අපි අද පාවිච්චි කරන්නේ අද පාඩමට. මේකත් passive voice වලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි passive voice වල වර්තමානය කිව්වත් අතීතය කිව්වත් අනාගතය සඳහන් කරත් නිතරම ක්‍රියාපදය තියන්නේ අපි මේ අවස්ථාවෙන් තුන්වෙනි අවස්ථාවෙන් give නෙමෙයි තියන්නේ given. take නෙමෙයි taken. pay නෙමෙයි paid. ඒ වගේ තුන්වෙනි අවස්ථාවෙන් තමයි නිතරම passive වල හැම අවස්ථාවකදීම තියන්නේ. හිතන්නකෝ sing කියලා කියනවා සින්දු කියනවා sang sung send කියලා කියන මැසේජ් එකක් send කරනකොට මේ මෙහෙම තමයි වාක්‍ය ටිකක් තියෙනවා මම ওই වචන මේ තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරලා අද වාක්‍ය හදන්න යනවා මේ passive voice වලින් හරි බලන්න
දැන් බලන්න ඔක්කොම අමතක කරලා මේක චුට්ටක් බලන්නකෝ. ඔයාලට මතක ඇති ඔයාලා මෙහෙම අනාගත කාලය ගැන කතා කරද්දී බලන්න future simple future එහෙම නැත්නම් සරල අනාගතය simple future කිව්වොත් සරල අනාගතය. එතකොට ඔය අවස්ථාවෙන් වාක්‍ය හදද්දී පොඩ බලන්න අපි active voice අවස්ථාවෙන් active voice කියලා කියන්නේ කර්තෘකාරක වාක්‍ය. ඒ කියන්නේ අපි පුද්ගලයා කරන කෙනා ඉන්නවා ඉස්සරහින්. බලන්න ඒ වගේ වාක්‍ය හදද්දී අපි කතා කරා මෙන්න මෙහෙම මේ I will cook මම උයනවා. ඒ කියන්නේ අනාගතේ I will cook tomorrow they will pay the bill කියලා කියන්නේ ඔවුන් බිල ගෙවාවි අනාගතේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. මෙහෙම තමයි වාක්‍ය හැදුවේ අපි active voice අවස්ථාවෙන්. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍ය කරන කෙනා ඉස්සරහෙන් තබලා වාක්‍ය හදද්දී අපි කරේ will ඒ කරන කෙනාව ඉස්සරහෙන් තියලා will දාලා කරන ක්‍රියාව දැම්මා. ඊට පස්සේ ඒකට අදාළ කරන ඔබ්ජෙක්ට් එක දැම්මා. කොහොමයි අපි අනාගත කාල වාක්‍ය හැදුවේ. නමුත් අද අපි කරන්න යන්නේ මේකේ කර්මකාරක වාක්‍ය. ඒ කියන්නේ පුද්ගලයා කරන කෙනා ඉස්සරහට නැතුව වාක්‍ය හැදෙන හැටි පොඩ්ඩක් බලන්න. දැන් මේක ගත්තොත් මේ උදාහරණ මම හිතනවා දන්නවා කියලා. මොකද මේක 7 වසර 8 වසර වලදී ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වගේ දේවල්. නැත්තම් මට කියන්න ඒකත් මේ වගේ දේවල් අහුවෙලා නැත්තම් මැසේජ් එකක් දාන්න නැත්තම් මට පන්තියෙන් පස්සේ හරි WhatsApp එකක් දාන්න සර් මට මේක අහුවෙලා නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඕන මගේ 7 වසර 8 වසර පන්ති වලට කමන්නේ අපි දවසක් හරි දෙයක් හරි ජොයින් වෙලා ඒවා අහුවෙච්ච නැති පාඩම් ටික ඉගෙනගෙන ඊට පස්සේ මේකට ෂේප් එකේ මේකට දෙන්න. තේරෙනවනේ? ඒ ගැන වරු වෙන්න එපා. මොන හරි තිබ්බොත් මට දාන්න මැසේජ් එකක්. එතකොට මම දැන් කතා කරන්න යන්නේ they will pay the bill. ඔවුන් ගෙවාවි බිල. ඔවුන් බිල ගෙවාවි කියන අදහස තමයි මේකේ තියෙන්නේ. අපි මේක passive voice වලට අපිට මේක passive voice වලට කියන්න පුළුවන්. මගේ ඇහෙන්නේ නැති ප්‍රශ්න ඇති වුණොත් එහෙනම් මට ප්ලීස් මේ මැසේජ් එකක් දාන්න ඇහෙන්නේ නැහැ කියලා හරි. මේ මෙන්න මේ ක්‍රියාවට යටත් වෙන දේ මොකද්ද? ක්‍රියාවට යටත් වෙන දේ තමයි බිල. ක්‍රියාවට යටත් වෙන දේ තමයි බිල. ක්‍රියාපදයට යටත් වෙන දේ තමයි බිල. එතකොට අපි මේ බිල් එක ගේනවා ඉස්සරහට. මේක ගේනවා ඉස්සරහට. මේක ඉස්සරහට ගෙන ආපුවාම අපි කියනවා the bill ඊට පස්සේ මේ will එකට අපි දානවා will නිකන් will තියන්නේ නැහැ. මේක passive අවස්ථාවට හරවද්දී මේකට අපි be කියලා දාන්නේ. the bill will be අපි මේ ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාවේ pay එකේ තුන්වෙනි අවස්ථාව අපි තියෙනවා paid කියලා. paid. The bill will be paid. නිතරම මේ ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව තමයි මෙතන තියන්නේ අපි. ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව තමයි අපි තියන්නේ. past participle කියලා මෙතන කියන්නත් පුළුවන් අපිට. මෙහෙම pp කියලා දාලා. එතකොට they will be the bill will be paid. මේක ගේනවා ඉස්සරහට. by them. they will pay the bill කියන එක අපිට ගන්න පුළුවන්. the bill will be paid by them. the bill will be paid by them කියලා ලියන්න පුළුවන්. එතකොට simple future අවස්ථාවට passive අපි ලියන්න යන්නේ.
සිම්පල් ෆියුචර් අවස්ථාවට පැසිව් කියලා කියන්නේ මේ කර්මකාරක වාක්‍ය කියලා අපි කියන්නේ. සිම්පල් ෆියුචර් අවස්ථාවට පැසිව් ඔහොම දාලා මේක ඇක්ටිව් වොයිස් අවස්ථාවකින්ද මේක මම ඇක්ටිව් කියලා මෙතන ඒ අකුර දානවා ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ හේතුව කර්තෘකාරක වාක්‍ය මේක කර්මකාරක වාක්‍ය sorry මේක පැසිව් වොයිස් කර්මකාරක වාක්‍ය එතකොට මේක හැරෙන හැටි බලන්න ඔයාලා මේක දැන් මම හිතන්නේ තේරුණා කියලා මම හිතනවා මේක නෝට් එකක් දාගන්නද අරක අවශ්‍ය නැහැ අරක වචන සෙට් එක ඔයගොල්ලෝ දන්නවා නම් කාර්යයක අවශ්‍ය නැහැ ඒ වචන ටික ඔහොම අවශ්‍ය අය හිටියොත් ලියා ගන්න නැත්තම් මම මේක කිව්වේ මට මේ සෙට් එක පාවිච්චි කරලා තමයි අදත් කරන්න මේ පාඩම මේ කට්ටිය පාවිච්චි කරලා තමයි මේ අපි තුන්වෙනි අවස්ථාව තමයි දාන්නේ නිතරම පැසිව් වලට ඒ හින්දා ඒක ඔළුවේ තියාගන්න මේ විදියට හොඳ ළමයි වගේ මේක සිම්පල් ෆියුචර් අවස්ථාවේ පැසිව් කියලා දාගන්නකො ලියලා ඉවර නම් මට yes කියලා මැසේජ් එකක් දාන්න yes හරි නැත්තම් no කියලා දාන්න yes නම් ලියලා ඉවර නම් දාන්න මට හරි yes කියලා තිබ්බා අනිත් අය කොහමද yes හරි තව කවුද හරිද අනිත් ලාය කට්ටිය හරිද ඔක තේරුම් නැත්නම් මට මැසේජ් එකක් දාන්න තේරුම් නැහැ කියලා නැත්තම් අපරාධේ ඒක මේ ඔයාලා තේරුම් ගත්තා කියලා මං හිතලා තමයි මේක ලිව්වේ දැන් මේ yes හරි දැන් බලන්න අපි දැන් ඊට පස්සේ තව උදාහරණයක් ලියන්න යනවා දැන් මේක ඔයාලා දැන් දන්නවා දැන් මට මං දෙන එක ඔයගොල්ලෝ හදන්න බලන්න තේරුණා කියලා මං හිතනවා තේරුම් නැත්නම් මට ඒකත් මැසේජ් එකක් දාන්න තේරුම් නැහැ කියලා ප්ලීස් හරි මම දැන් දෙන එක ඔයගොල්ලෝ හරවන්න බලන්න මේ ඇක්ටිව් වොයිස් වලින් දෙනවා එකක් පුද්ගලයා ඉස්සරහට තියලා she will send the message
හරි. ඕක ඕගොල්ලන් හරවලා පෙන්වන්න බලන්න මට. හොඳ ළමයි වගේ. මේක හරවන්න බලන්න. මේක හරවලා පෙන්වන්න බලන්න හොඳ ළමයි වගේ. She will send the message. මට කරපු හැටි මට දාන්න බලන්න ටයිප් කරලා. සාමාන්‍යයෙන් මේ ක්‍රියා අපි මේක ඉස්සරහට ගන්නේ මේ ක්‍රියාපදයේ මේ send කියලා කියන්නේ නිතරම මේ යවනවා කියලා ක්‍රියාපදයක්නේ මේක. ක්‍රියාපදයට යටත් වෙන දේ තමයි අපි ඉස්සරහට ගන්නෙ. ක්‍රියාපදයට යටත් වෙන දේ තමයි මේ message කියන එක. the message කියන තමයි ඉස්සරහට එන්නේ. ඔය කෙනෙක් දාලා තිබ්බ උත්තරයක් බලමු. ඔව් the message will be sent by her. අනිත් අය කොහොමද දාලා තියෙන්නේ මට කියන්න බලන්න. අනිත් අය දාලා තියෙන විදිය. හරි. එතකොට මේ අපි ක්‍රියාවට යටත් වෙන දේ තමයි ඉස්සරහට ගන්නෙ. The message will be sent by මම හිතන්නේ කට්ටිය මේක වටහා ගත්තා. මෙන්න මේක ගේනවා ඉස්සරහට. එතකොට the message will be sent by her. The message will be sent by her. එතකොට අපිට මෙයාව ගේනවා මේ පැත්තට she එක. ඒතර මං හිතන්නේ හැමෝටම තේරුණා මම හිතන්නේ උත්තර දීපු කට්ටිය දාලා තිබ්බ හරි උත්තරේ. එතකොට ඔයාලට ඒක වැටහුණා කරපු දේ. එතකොට තව එකම එකක් දානවා මම. ඒතර ඔයාලා මේක තේරුම් ගන්න දැන් මට මේක ලියපු නැති කට්ටිය මම හිතන්නේ ලියන්න ඇති කියලා හිතනවා. The message will be sent by her. තව එකක් දෙනවා. මේක කොහොමද කරන්න කියලා චුට්ටක් බලන්න. මේකෙදි father will give your money tomorrow. පොඩ්ඩක් ඉන්න. tomorrow මෙතන මේ tomorrow තියෙන්නේ හෙට. ඒක අර ඇතුළට ගියා. හරි. father will give your money tomorrow. හරි. දැන් මට කියන්න මේ වාක්‍ය පුළුවන් නම් මට හදලා ලියන්න ලියලා පෙන්නන්න බලන්න. මේ වාක්‍ය හදලා ලියන්න මට පෙන්නන්න හොඳලා මේ මැසේජ් එකක් දාන්න බලන්න. father will give your money tomorrow. ඔයාගේ සල්ලි එක හෙට තාත්තා දෙයි.
ඒක හදන්න බලන්න. ලිව්වනම් මට මැසේජ් පෙන්න කට්ටිය දාන්න ටෙක්ස්ට් එකක් එවන්න. හරි. එක්කෙනෙක් දාලා තිබ්බා. අනිත් අයත් එවන්න බලන්න. නවෝදා එවලා තිබ්බා. අනිත් අයත් එවන්න. මට ඒක ටිකක් ඔයගොල්ලෝ පටලව ගන්නවා කියලා පොඩ්ඩක් බලන්න ඕන. අරුණෝදය දාලා තිබ්බා. ආයකත් හරි. අනිත් අය කොහමද දාන්න බලන්න අනිත් අයත්. අනිත් අය කොහමද බලන්න. මේකේ සමහරක් අය ගන්න ඉඩ තියෙනවා. මෙතන මම අර කෙරවලෙන් ගත්ත නිසා සමහරක් අය හිතන්න පුළුවන් මේ කෙරවලෙන් තමයි ගන්න කියලා. අපි එහෙම කෙරවලෙන් ගන්නවා කියලා එකක් නැහැ. අපි නිතරම ක්‍රියාපදේ මොකද්ද කියවනේ දෙනවා කියන එකනේ. එතකොට මේ දෙනවා කියන ක්‍රියාපදයට යටත් වෙන්නේ මේ ක්‍රියාපදයට යටත් වෙන්නේ your money කියන එක. ඔයාගේ සල්ලි. එතකොට ඒක තමයි අපි ගන්න ඉස්සරහට. ඒක තමයි ගන්නෙ ඉස්සරහට. එතකොට එන්නේ කොහොමද? your money කියන එක තමයි අපි ගන්නෙ. your money will be given by මෙහෙන් ලියනවා father tomorrow. father tomorrow. එතකොට අපි by father tomorrow අපි tomorrow කියන එක දාන්න ඕන නැහැ ඉස්සරහට. ඕම ඒ තියෙන විදිහටම තියලා මේක විතරක් අරන් father කියන එක by father කියලා දානවා මේ පැත්තට අරන්. එතකොට ඔයගොල්ලන්ට තේරුණා කියලා හිතනවා මම මේ කොටසත්. එතකොට ලියපු නැති කෙන කට්ටිය මේක බලලා ලියා ගන්න. ඊට පස්සේ
අපි මේකේ තව කොටසකට යන්න යනවා. මේ ෆියුචර් එකෙත් අනාගත එකෙත් අපිට සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා ප්‍රශ්න කරන්න. දැන් මේක හරි ගස්සපු නිසා මම හිතනවා ඔයගොල්ලන්ට ඒක වැටහුණා කියලා. මේක අවශ්‍ය කට්ටිය ලියා ගන්න. උඩින් මකණ්ඩද මම දැන් ලිව්වා කියලා හිතනවා ඔක්කොම. අපි ඊට පස්සේ යනවා මේකෙම ඊට පස්සේ අපි බලන්න අපි කරන්න යනවා ප්‍රශ්න questions ප්‍රශ්න මේ ප්‍රශ්න කරද්දී ඔයාලා ඉගෙන ගන්න තියෙන දෙයක් තමයි දැන් හිතන්නකෝ they will උදාහරණයක් හැටියට තිබ්බොත් අපි කියනවා they will pay the bill they will pay the bill කියලා අපි උදාහරණයක් හැටියට දැම්මොත් එහෙම අපි මේකේ සාමාන්‍යයෙන් active voice වලදී ප්‍රශ්නයක් කරද්දී අපි ඔයාලට මතක ඇති මේ will එක තමයි ඉස්සරහට ගන්නෙ will එක තමයි ඉස්සරහට ගන්නෙ එතකොට මේකෙදි ඇත්තටම ප්‍රශ්නයක් විදිහට ඒගොල්ලෝ දීලා තිබ්බනම් කාර්ය ඒගොල්ලෝ ප්‍රශ්නයක් දීලා තිබ්බොත් active voice වලින්ම ප්‍රශ්නයක් දීලා තිබ්බොත් will එක ඉස්සරහට දාලා will they pay the bill කියලා දීලා තිබ්බොත් මෙතන ටිකක් ඈතක් තියෙන එක ගණන් ගන්න එපා will they pay the bill කියලා දීලා තිබ්බොත් අපි ඒක කොහොමද passive voice වලදී ප්‍රශ්න කරන්නේ එහෙම තියෙද්දි අපි හිතන්නකෝ දැන් will they pay the bill ඇත්ත අර්ථ සත්‍ය ඇත්තම අර්ථයක් ආවොත් මේක ඇත්ත තේරුම මේක ප්‍රශ්නයක් නේ කරන්නේ ඒගොල්ලෝ ඔවුන් ගෙව්වද බිල කියලා එතකොට අපි පැසිව් වලට හරවද්දී නිකමට හිතන්න මේක ප්‍රශ්නයක් නොවේ නිකන් තිබ්බනම් කොහොමද ඒගොල්ලෝ ඔයා වාට කියන්න වෙන්නේ පැසිව් කරන්න වෙන්නේ මේක ප්‍රශ්නයක් කරන්න නැතුව නිකන් තිබ්බනම් කාර්යය ඔයගොල්ලෝ හදන්නේ they will pay the bill කියලානේ ප්‍රශ්නයක් නැතුව නිකන් සාමාන්‍ය වාක්‍යයක් විතර තිබ්බොත් එහෙම ඒක they will pay the bill කියලා තමයි ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්නෙ ප්‍රශ්නයක් නොවේ තිබ්බොත් එතකොට ප්‍රශ්නයක් නොවේ තිබ්බොත් කොහොමද පැසිව් කරන්න කියලා ඉස්සෙල්ලාම කරලා ඉවරලා ඊට පස්සේ අපිට ඕන නම් ප්‍රශ්න කරන්න පුළුවන් දැන් හිතන්නකෝ මේක ප්‍රශ්නයක් නොවේ තිබ්බනම් කාර්ය මේක ප්‍රශ්නයක් නොවේ තිබ්බනම් will එක තියෙන්නේ මෙතනනේ will එක තියෙන්නේ මෙතනනේ එහෙම කියලා හිතාගෙන නිකන් හිතන්න එතකොට අපිට ගන්න පුළුවන් මේ the bill කියන එක ඉස්සරහට the bill කියන එක ඉස්සරහට ගන්න පුළුවන් the bill එතකොට ඔයගොල්ලෝ ලියන්න වෙන්නේ will be pay එකේ තුන්වෙනි අවස්ථාව එහෙම නැත්නම් past participle අවස්ථාව the bill will be paid by them මෙහෙමනේ අපි සාමාන්‍යයෙන් passive voice වලින් වාක්‍යයක් හදනවා නම් ඉංග්‍රීසි වලින් කරන්නේ. ඒ කියන්නේ මේක ප්‍රශ්නයක් නොවි තිබ්බනම් මේ will එක මෙතන තිබ්බනම් they will pay the bill කියලා තිබ්බනම් ඔයගොල්ලෝ කරන්නේ passive එක මේ විදිහට. දැන් තියෙන්නේ ඇත්තටම ප්‍රශ්නයක්නේ. දැන් තියෙන්නේ ඇත්තටම ප්‍රශ්නයක්. එතකොට ඔයාලා කරන්න ඕන මේකෙදි මේ will be එකේදී will be ගන්නෑ. will එක ඉස්සරහට ගන්නවා. will එක ඉස්සරහට දාලා අපි ඊතර ප්‍රශ්නේ කෙලින්ම ලියන්න පුළුවන් passive වලින් will
the bill be කියලා තියෙන මෙතන be paid, will the bill be paid by them? එතකොට question mark එක තියන්න ඕන ඔය විදියට. දැන් හොඳ ළමයි වගේ questions කියලා දාගෙන ඕගොල්ලෝ ප්‍රශ්නයකුත් දාගන්න. දැන් මේක මම පැහැදිලි කරන්න ලිව්වේ මේක මේ විදිහට ලියන්න එපා. ඕගොල්ලෝ මේක will they pay the bill කියන එක මේක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේක තේරුම් කරන්න තමයි මේක දුන්නේ. ඔයාලා මේක ලිව්වා ඊට පස්සේ උත්තරේ හැටියට මේක ආපු හැටියට ඕගොල්ලෝ දාන්න. the bill be paid by them කියලා දාගන්න. මේක හරි. හොඳ ළමයි වගේ මේක active voice, මේක passive voice. හරි. ලියා ගන්න බලන්න questions. ලිව්වනම් මට කියන්න. ඕකේ කියලා හරි දාන්න. ඕකේ. හරි. දැන් ඊටු ටික අපිට දාන්න පුළුවන් මම හිතන්නේ ප්‍රශ්නයක් කරගන්න අවුලක් නැහැ කියලා මම හිතනවා. මේ නෙගටිව් එකත් ලොකු දෙයක් නැහැ. ඔයගොල්ලන්ට දාන්න මේක පොඩ්ඩක් මතක් කරන්නත් ඒක කරන මේක කරලා ඇති. ඔයගොල්ලන් නිතරම හිතන්නකෝ she will not මේ she will not කියලා කියන්නේ නෙගටිව් අවස්ථාව මොන හරි දෙයක් එහෙම සිද්ධ වෙන්නේ නැහැයි කියන අදහස. she will not taken it. ඒක ගන්න ඇය ඒක ගන්න එකක් නැහැ කියලා කිව්වොත් ඔය වගේ අපිට කියනවා ඇය ඒක ගන්න එකක් නැහැ. ඇය නොගනීවි ඒක. එතකොට අපිට මේක will not එක අපි
ඔයගොල්ලෝ දන්නවා මේක want කියලා කියන්නත් පුළුවන්. මේක not එක want කියලා කියන්නත් පුළුවන් මෙහෙම දාලා. මේක want කියලා ලියන අවස්ථාව මෙහෙම ලියන්නත් පුළුවන් will not එක. එතකොට මේක passive වලට හැරුණොත් බලන්න it won't be it එක මෙහෙට එනවා. sorry it මේ will not එක will not දාන්නත් පුළුවන්. won't be taken it won't be taken by her it won't be taken by her එතකොට මේ will මෙතනට නෙමෙයි not එන්නේ not එක එන්නේ will එකත් එක්ක තමයි not එන්නේ will not be කියලා දාන්න පුළුවන් won't be දාන්න පුළුවන් මේක negative situation එක negative නැත යන අවස්ථාව එතර මේකත් ලියලා හොඳ ළමයි වගේ මේක හැරෙන විදිහට දාගන්න ඕගොල්ලෝ මේකත් දැන් පැසිව් මෙහෙම ඊතල දාන්න ඕනේ නැහැ දැන් තේරෙනවනේ ඕගොල්ලන්ට තේරෙන හින්දා ඒක ආයේ ඊතල දාන්න අවශ්‍යතාවයක් නැහැ මම නිකන් දැම්මේ ඕගොල්ලෝ නිකන් ලිව්වත් කමක් නැහැ මේක ලියලා මේ උදාහරණ තියාගෙන අපි පොඩි වැඩක් තියනවා කරමු මේ මම හිතන්නේ ඔක්කොමලා අච්චු පොත PBS book එකේ අතේ තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා හැමෝම මම මැසේජ් එකකුත් දැම්මා group එකට ඕක ලියාගෙන පිටු පෙරලන්න පිටු අංක මේක ලියාගෙන පිටු අංක පෙරලන්න PBS book එකේ අතේ තියෙයි කියලා හිතනවා මං පිටු අංක 77 පිටු අංක 77 ඕක ලියාගෙන පිටු අංක 77 page number 77 activity 6 එකට යන්න page number 77 activity 6 ඕක ලියලා ඉවරලා අච්චුපොත ගත්තද අතට ඒක කරන්න කලින් මට කියන්න මේක ඉවරයිද කියලා මේක ඉවරයි නේද අරුණෝදය yes sir හරි අනිත් අය කොහමද නවදා ඉවරයි කියලා කිව්වා අරුණෝදය ඉවරයි කියලා මං හිතනවා හරි අරුණෝදයත් ඉවරයි කියලා දැන් හරි එහෙනම් යන්න PBS book එකේ අච්චු පොතේ පිටු අංක 77 activity 6 එක පොඩ්ඩක් බලන්නකෝ change the following sentences into passive voice හරි omit the doer if it is not necessary හරි දැන් බලන්න හොඳ ළමයි වගේ ඕකේ පළවෙනි එකයි 1යි 2යි මට කරලා මට ඔයගොල්ලෝ දාන්න බලන්න දැන් කරන්න බලන්න 1යි 2යි 1යි 2යි කරලා මට මැසේජ් එකක් දාන්න බලන්න
පළවෙනි එක ලියපු කට්ටිය දාන්න බලන්න. පළවෙනි එක ලියපු කට්ටිය දාන්න බලන්න. සදෝෂිකා හරි. බලමු ඇවිල්ලා තියෙන ඒවා ටික. සදෝෂික බලමු නවෝදය සදෘශ්‍ය. පෝස්ට් එකේ දෙවෙනි එකේ තියෙන්නේ කමිටි. එතන D එන්නේ postpone කියන එකට එන්න ඕන. postpone කියලා කියන කල් දානවට කල් දාන වචනයක් තියෙනවද? කවුද? නවෝද අහලා තියෙනවා postpone කියලා කියන්නේ ස්පෙලිංස් නම් postpone එකට P O වලින් එන්න ඕන. postpone කියන එකට D එන්න ඕන. ඔව්. ED එන්නේ. නිකන් E එක අයින් කරලා නෙමෙයි දාන්නේ. ED එන්නේ postpone කියන එකට. අහලා තිබ්බ වචනයක්. බලමු මං අහන්නම් පළවෙනි එක. පළවෙනි එකට දාලා තිබ්බේ නෑ කවුරුත් බලමු බලන්න පළවෙනි එකට දීලා නෑ. නව ඔයගොල්ලෝ කොයි එකේද හිටියේ? ඔයගොල්ලෝ මේ activity 6 එකේ නේද කරේ? මගේ ඔයගොල්ලෝගේ පළවෙනි එකේ තියෙන්නේ they will arrange a house warming party කියන එක නෙමෙයි තිබ්බේ. මට කියන්න මගේ පොත මාරු මේ මගේ පොත මාරුලා නැහැ මේ ඔයාලට තියෙන පොත නේද මගේ තියෙන මම හිතන්නේ grade 9 එකේ previous book එකේ grade 6 එකේ තියෙන මේ sorry activity 6 එකේ ඉන්නවා කියලා තමයි මම හිතන්නේ. ඔයගොල්ලෝගේ පළවෙනි එකේ ඇවිල්ලා තියෙන්නේ they will arrange a house warming party කියන එක නෙමෙයි තියෙන්නේ ඔයගොල්ලෝගේ. දෙවෙනි එකේ the committee will not take the decision until the next meeting එහෙම නෙමෙයි තියෙන්නේ. ඕගොල්ලන්ට මොකක් හරි බලමු ඔයගොල්ලන්ට ආපු නෑ කියලා දාලා තිබ්බා. එහෙනම් මට මම නෑ සර් කියලා දාලා තිබ්බා අරුණෝදයා. හරි. මේකේ ඔයගොල්ලන්ගේ previous book වල දෙකක් තියෙනවා මේ බලන්න මේකේ තියෙන එක බලන්න මේ. කමක් නෑ ඔයගොල්ලන් දාපු එක මට කියන්න මම ඒතර ඒක මේවා කරගන්න. මේකේ තියෙන previous book එකේ මේකේ activity 6 එකේ පටන් ගන්න තියෙන්නේ they will මේ they will arrange a house warming party කියලා තියෙන්නේ. පාටියක් ගැන. කමන්නේ. ඕගොල්ලන්ගේ තියෙන එක මට කියන්නකෝ. කවුරු එක්කෙනෙක් පොඩ්ඩක් ඉන්න මම මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරන්න පොඩ්ඩක් ඉන්න.
අරුණෝදය මට පොඩ්ඩක් කියන්න ඔයගොල්ලෝගේ පොතේ තියෙන The head prefect will giving the welcome speech. prefect will give the welcome එහෙම තියෙන්නේ Welcome speech. ඔයාලා මැසේජ් එකක් දාලා තිබ්බන්ත් එක්ක නේද welcome speech නේද මට ඉංග්‍රීසියෙන් මම ලිව්වේ මේ the welcome speech හරි එතකොට ඕගොල්ලෝ ඕක ඉන්නව welcome speech එක මුලට එනවා බලන්න ඕගොල්ලෝ ඔලිය තියෙන හරිය නම් බලමු the welcome speech හරි ඔයගොල්ලෝ කෙනෙක් වල තිබ්බා ඒක හරියට the welcome speech එක ඉස්සරහට එන්න ඕන the welcome speech එක ඉස්සරහට ඇවිල්ලා මේ ඉස්සරහට ඇවිල්ලා the welcome speech will be given මම මේ ඔක්කොම ලියන්නේ මේ ඉඳම මේ මේකනේ අතම හරියන්න ඕන මේකෙන් හරියට ලියවෙන්න ඕන the welcome speech කියන එක මෙතන දෙනවා the welcome speech will be given by the head prefect කියන ඉස්සරහට එනවා ඒක ඉස්සරහට මෙතන එනවා by the head prefect ඒතර එමය එන්නේ හරි ඒක දාලා බලන්න දෙයක් ආසල් ප්‍රිප්‍රේ දාලා බලන්න ඒක හරි එතකොට හරි එතකොට මේක මේ විදිහට මම දානවා the head prefect සම්පූර්ණ ඔයගොල්ලෝ ලියා ගන්න බලලා හදලා හදපු නැති අය the welcome speech කියන එක ඉස්සරහට එනවා the welcome speech will be given කියන එක විතරයි හැදෙන ඊට පස්සේ හැදිලා ඊට පස්සේ මේ the head by head prefect කියලා කරන කෙනාව දානවා by කියලා දාලා අවසානට මෙතන head prefect කියන එක දාගන්න එතකොට ඒ ටික ඒ විදිහට හරි දෙවැනි එක මොකක්ද තියෙන්නේ මට කියන්න බලන්න එක්කෙනෙක් කියන්න බලන්න දැන් මම මයික් එක ඔන් කරන්න දෙවැනි එක්සැම්පල් එක මට කියන්න අරුණෝදය මට කියන්න බලන්න දෙවැනි එක්සැම්පල් එක ඔයගොල්ලෝ මේ පොතේ තියෙන එක They will postpone the match if it rains. they will postpone නේද postpone කියන්නේ කල් දානවා මෙහෙම තියෙන්නේ they will postpone the match the medium මට කියන්න මට කලින් කෙනෙක් මට උදාහරණයක් දාන්න බලමු match the තිබ්බේ Match. postpone අමිත දාන්න postpone the match if it is raining අවසාන තියෙන if it is rain මේක මම මේක match if it is rain if it rains
ඉතුරු කැලේ කොහොමද තියෙන්නේ? ඉතුරු කැලේ සම්පූර්ණ කියන්නේ they will postpone the match. අරනෝ දෑමට කියන්නේ rain, sir. match තව නියමයකට නෑ නේද? ඔච්චරද? Oh, sir. තව තියනවද නෑ නේද? තුමා තව තියනවද? තුමා කර තියනවද? හරි දැන් මේක ගන්නේ දැන් ගන්න අපි මේ the match the match the match the match will be postponed 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 by them ඉතුරු කැලේ if it is rain කියන එක දානවා if it rains කියන එක දානවා the match will be postponed by them if it rains the match will be postponed the match will be postponed if it is rain ඒක හොඳ ළමයි වගේ දැන් ඕක හදා ගන්න බලන්න අවසානට if it rains කියලා දාන්න පුළුවන් ඒක චුට්ටක් හදා ගන්නකො ළමයි ඔයගොල්ලෝ ගා මට කියන්න වර්ක් බුක් එක තියනවාද කියලා අතේ වර්ක් බුක් එක තියනවාද කියලා හොඳ ළමයි වගේ මට හදා කියන්න මට හොඳ ළමයි වගේ වර්ක් බුක් එකේ තියෙනවා yes or no හරි කියන්න මට අතේ වර්ක් බුක් එකේ තියෙනවා yes or no හරි දාන්න 9:27 yes sir කියලා තියෙන හරි හරි ඔක ලියා ගන්නකෝ නවෝදගාව තියෙනවා හරි 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 එහෙනම් බය වෙන්න ඕනේ හරි ඔක ලියලා මට කියන්න මම උදාහරණ දෙනවා ඒක පොඩ්ඩක් හරවන්නකෝ ඔක ලියලා මම ටිකක් දිග එක්සැම්පල් එකක් දෙනවා ඒක ලියා ගන්න ඔක ලියලා මට කියන්න මේක මකනවා මේක තිබිච්ච හින්දා ඔයගොල්ලෝගේ පොතේ උඩ කෑල්ල මකනවා හරි නේද හරි හරි කියලා මම හිතනවා හරි ඉතින් කොටස බලන්න දැන් අපි යන්න යනවා
මම එකක් දානවා දැන් ඕගොල්ලෝ ඒක හරවන්න බලන්න ඒක චුට්ටක් දිගේ එක they will they will okay sir හරි they මේකත් එක්ක ඔයාලත් ලියා ගන්න will probably තුන් new book into a number of into a number of foreign languages ඕක දැන් හරවන්න බලන්න they will probably translate his new book into a number of foreign languages they will probably translate කියලා කියන්නේ මොන හරි දෙයක් පරිවර්තනය කරනවා they will probably translate his new book අලුත් පොත ඔහුගේ අත් වශයෙන්ම ඔහුගේ අලුත් පොත පරිවර්තනය කරනවා ගොඩක් භාෂාවන් වලට into a number of foreign විදේශීය භාෂාවන් කිහිපයකට පරිවර්තනය කරනවා කියන එක තමයි පොදු අදහස මේක. ඔවුන් කියන තමයි කියන්නේ ඉස්සරහින් දාලා.
ලිව්වනම් මට මැසේජ් එක 10ට දාන්න බලන්න මැසේජ් එක. ලිව්වනම් මට දාන්න ලියප් එක දාන්න බලන්න. දාන්න බලන්න ලියපු කට්ටිය. ලියපු අය දාන්න මැසේජ් එක. නියමයි. very good. කෙනෙක් දාලා තිබ්බා. ඒක නියමයි. කවුද ඒක දාලා තිබ්බේ? නවෝදා නියමයි. very good. ඒක හරි. අරුණෝදේ මට දාන්න බලන්න වරදින්න හරි කමන්නේ දාන්න. සඳුෂිකක් දාලා තිබ්බා. හරි. ඒකත් හරි. ඒකත් සඳුෂිකා හරි. අනිත් අය කවුද? translated by the editor. හරි නවෝද හරි සදුෂිකා හරි. තව ඉන්නවද? අරුණෝදේ දාන්න බලන්න. එතකොට අපි මේකේ ගන්න මේක මම බෝඩ් එකේ තියෙන මම දැන් ලියන්න යන්නේ මේකේ මම පෙන්නලා දෙනවා පොඩ්ඩක් බලන්න. මේකෙදි ගන්න වෙන්නේ අපි බලන්න මේකේ ක්‍රියාපදය මොකක්ද ඉස්සලා බලන්න verb එක මොකක්ද කියලා අපි. verb එක තමයි translate කියන එක. මොකද එයා පොත පරිවර්තනය කරන්න යන්නේ. book එක translate කරන්නේ. ඔහුගේ පොත translate කරනවා. translate කරනවා කියලා තමයි verb එක. verb එකට ක්‍රියාවට යටත් වෙන දේ තමයි his new book. මේ his new book එක තමයි ඒ ක්‍රියාවට යටත් වෙන දේ. translate කියන එකට යටත් වෙන්නේ his book කියන එක. ඔහුගේ පොතනේ පරිවර්තනය කරන්නේ. ඔහුගේ පොත තමයි පරිවර්තනය කරන්නේ. එතකොට ඔහුගේ පරිවර්තනය කරනවා කියද්දී ඔහුගේ පොත ගේනවා ඉස්සරහට. අරුණෝදය එකත් හරි. ඔය එකත් හරි. එතකොට his new book කියන එක ඉස්සරහට එනවා. his new book will be
probably මේක එනවා probably translate එකට translated එනවා translate එකට translated by them by they එකට by them ඉතුරු ටික අනිත් මේ ඉතුරු එක සාමාන්‍ය විදිහටම අන්තිමට ඔය එනවා ඉතුරු එක සාමාන්‍ය විදිහටම මේ සෙට් එකම මේ ඉතුරු සෙට් එක කොහොම දිගටම එනවා ඒක හින්දා අච්චර බොරු වෙන්න එපා ඒක කොහොම තියෙන එක වෙනවා හරි එතකොට මම හිතන්නේ ඒක ඕගොල්ලෝ දැම්මා හේතර මේක මම ඉස්සරහට එන එක විතරයි පෙන්නුවේ his new book ඒක ඉස්සරහට ගත්තා ඊට පස්සේ මේක යනවා එහා පැත්තට ඊට පස්සේ මෙතනට එනවා will be probably translated by them කියලා ඊටු ටික into a number of foreign languages කියන එක අවසානට එනවා හරි එතකොට හරි එතන they will be probably translate his new book into a number of foreign languages කියන එක අර විදිහට ලියන්න පුළුවන් his new book will be probably translated into a number of foreign languages ඒ විදිහට ගන්න පුළුවන් හරි හරි දැන් work book එකේ පෙරලා ගන්න මම දැන් අවසාන කොටස කරන්න යන්නේ දැන් ඊතරම මේකේ ඔයාලගේ ඔය ඉතුරු එකේ කොටස හෝම් ඔය මේ pupils book එකේ එක pupils book එකේ එක හෝම් හොඳ ළමයාගේ homework එකට දාගන්න ඒක pupils book එකේ ඉතුරු අර activity 6 එකේ තව තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් homework එකට දාගන්න ඒකේ ප්‍රශ්න කීයක් තියෙනවද අරුණෝදය මට කියන්න අරුණෝදය මට පහයි නේද ඒක ඉතුරු එක ගෙදර වලට homework එකට දාගන්න homework එකට දාගන්න ඉතුරු එක ඉතුරු එක homework එකට දාගන්න ගන්න workbook එකේ workbook එකේ බලන්න page number 49 එක යන්න 49 එකට unit 7 එකේ unit 7 එක පෙරලා ගන්නකො unit 7 එක page මේ workbook එකේ unit 7 එකට යන්නකො unit 7 එක ගොඩක් වෙලාට දැන් පොත් සමහරක් කියලා වෙනස් වෙනවා දැන් අපේ මේ පොත ඒ උදාහරණ සමහරක් වෙනස් වෙලා තිබ්බනේ ඒ වගේ අපේ බස්නාහිර පළාතේ මේ පොත western province නමුත් පොඩි වෙනස්කම් ඇති theory එකයි එකම ඉගැන්වීම් රටාව එකයි මේ example එක වෙනස් වෙයි මට පොඩ්ඩක් කියන්න unit 7 එකේ page number 49 එකට පොඩ්ඩක් බලන්න මොකක්ද තියෙන කියලා මට කියන්නකෝ ඒකේ තියෙනවා මේ page number 49 එකේ තියෙනවද අර මොනවාද active voice වලට හරවන්න කියලා තියෙනවද පොඩ්ඩක් මට කියන්න මොනවද තියෙන්නේ කියලා අරුණෝදය මට කියන්න අරුණෝදය පොත පෙරලා දෙන්නේ workbook එක page number 49 අරුණෝදය මට කතා කරන්න මට පොඩ්ඩක් මේක මේ ඔයාලගේ පොතේ තියෙන්නේ page number 49 එකේ workbook එකේ මොනවද තියෙන්නේ ඒක තියෙනවද passive voice එක active voice වලට
30 හිස් තැම්පන එකක් තියෙන්නේ. Recording. සිග්නල් Record. සෝරි මේ පොඩි සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා කට් වුණා එකපාරක් සෝරි. මාව ඇහෙනවා කියලා පොඩ්ඩක් මේ සිග්නල් නැතුව කියලා මේ මගේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් මේ කට් වෙලා ආවා ආයේ. මාව ඇහෙනවද පොඩ්ඩක් කියන්න? ඇහෙනවා සර්. අර්ණෝදය ඇහෙනවද මාව? සිග්නල් ප්‍රශ්නයක් වුණා මෙතන කට් වුණා දෙපාරක් විතර පොඩ්ඩක් මට කියන්න. ඇහෙනවා සර්. Recording. දාන්න ඇහෙනවද කියලා මේ දෙපාරක් තුන් පාරක් කට් වුණා මේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා. කට්ටිය මට පොඩ්ඩක් කියන්න මේ මාව ඇහෙනවද කියලා මම මේ කට් වෙලා ආවා පොඩ්ඩක් කවුරුත් මොකොත් ප්‍රතිචාරයක් නැතිද පොඩ්ඩක් මට කියන්න මාව ඇහෙනවද කියලා සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා දෙපාරක් විතර කට් වුණා මට මැසේජ් එකක් හරි දාන්න කට්ටිය ඔයගොන්ට ඇහෙනවා නම්
හරි අරුණෝදය හරි ඇහෙනවනේ මගේ පොඩි ප්‍රශ්නයක් ආවා සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා තුන් පාරක් විතර කට්ට වී ආවේ ඒකයි මම මේ හැව්වේ මේ මං හිතුවා මොන හරි ප්‍රශ්නයක් කියලා ඒකයි ඔයාලා පොඩ්ඩක් බලන්න වර්ක් බුක් එකේ page number 49 එකේ දින්නේ මට කියන්න අරුණෝදය page number 49 එකේ බලන්න වර්ක් බුක් එකේ තියෙනවා active voice එක passive voice එක active voice වලට හරවන්න කියලා තියෙන්නේ ඒකලොන් දීලා තියෙනවා passive voice දීලා තියෙනවා passive voice එක active voice වලට හරවන්න කියලා තියෙන්නේ බලන්න මම හිතන්නේ ඔයාලා ගාව ඒක ඇති පළවෙනි එකේ තියෙනවා books will be distributed පොත් බෙදා දෙනවා distributed among the pupils බලන්න ඕක ඕගොල්ලන් මම හිතන්නේ මේ ඔයාලටත් ඒ වර්ක් බුක් එකේ තමයි ඕක ප්‍රශ්නේ තමයි ඇත්තේ හැබැයි පොඩ්ඩක් බලන්න ඒක වෙනස් නම් කාර්යය මට හරියනම් කමන්නේ හරි අරුණෝදය හරි එහෙනම් ඕක ඕගොල්ලන් හරවන්න බලන්න ඇක්ටිව් වොයිස් වලට හරවන්න බලන්න ඕක ඇක්ටිව් වොයිස් වලට හරවන්න බලන්න හොඳ ළමයි වගේ books will be distributed among the pupils මේක ඇක්ටිව් වොයිස් වලට හරවන්න දැන් ඒ කියන්නේ පුද්ගලයෙක් දා ගන්න කියලා තියෙන එතන අර ඩූව කියලා කියන්නේ එතන මේ ඩූව කියලා කියන්නේ කෙනෙක්ව දාන්න කියලා කියන්නේ කරන කෙනෙක්ව දාන්න මෙතන ඩූව කියලා කියන අන්තිමට අර කාව හරි දාන්න කියලා ඒ කියන්නේ පුද්ගලයෙක් කැමති කෙනෙක්ව දා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කරන කෙනෙක්ව ඇක්ටිව් වොයිස් වලදී කරන කෙනෙක්ව ඉස්සරහට දාන්න එපා නිකම්ම කරන්නේ නැහැ සාමාන්‍ය අපි දේ හරි ෂී හරි ඉට් හරි කාගේ නමක් හරි ඒ ඩුව කවර කරන කෙනෙක්ව දාන්න කියලා තියෙන එකට දාලා ඇක්ටිව් වොයිස් විදිහට හදන්න කියලා කියන්නේ books will be distributed among the pupils මේක සරල තේරුම පොත් බෙදා දේවි distribute කියලා කියන්නේ බෙදා දෙනවා බෙදා හරිනවා කියන්න පුළුවන් books will be distributed among the pupils ළමයි අතර among කියලා කියන්නේ අතර among the pupils ළමයි අතර බෙදා දෙනවා පොත් ඒක අනාගතයේ එකක්. ඒතර ඒක මට හරවන්න බලන්න ඕගොල්ලෝ ඇක්ටිව් වොයිස් වලට පුද්ගලයෙක් ඉස්සරහට දාලා බලමු මේක හරවලි බලලා මට කාගෙරි පුද්ගලයෙක් කැමති කෙනෙක්ව පුද්ගලයෙක් දාලා ඇක්ටිව් වොයිස් එකට හරවලා ඒක මට එවන්න බන්න මැසේජ් එකක් ඊට පස්සේ ඒක අවුලක් නැත්තම් පුළුවන් නම් කාර්යය ඒක තනියම ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකට හරි ඒක දෙන්න පුළුවන් කරන්න. එකම එකක් කරලා පෙන්නන්න මට. sorry මෙතන I එනවා distributor
ඔය කරපු එකක් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් දාන්න බලන්න. හරි. හරි. KD සදුෂිකා දාලා දිනා. The books දාන්න ඕන. The books. හරි. අරුණෝදය මොකක්ද දැම්මේ? කියන්න දාන්න වань එක. ලියප එකක් දාන්න බලන්න මට. අරුණෝදය දාන්න බලන්න. ඒක අපිට ඕනනම් දාන්න පුළුවන්. එක්කෙනෙක් දාලා තිබ්බා. ටීචර් කියන්නකො ටීචර් කියන්නත් පුළුවන්. මේ ළමයි අතර පොත් බෙදා දෙනවා ගුරුවරයා විසින්. එතන කෙලින්ම එක්කෙනෙක් දාලා ටීචර් කියලා. ටීචර්. එතන අපි ඇක්ටිව් වොයිස් වලට හරවාදී පුද්ගලයෙක් ඉස්සරහට දාපුවාම මේ will එකට will be එකට will විතරයි දාන්නේ. will දාලා ඒ කියන්නේ අපි ඇත්තටම දැන් ආපස්සට රිවර්ස් එකට හරවන්න. අපි ඉස්සර කලින් කරේ ඇක්ටිව් වොයිස් එක හරවලා පැසිව් වොයිස් එකට හැරෙව්වා. දැන් කරන්නේ පැසිව් වොයිස් එක ඇක්ටිව් වොයිස් බවට පත් කරනවා අනිත් පැත්තට. teacher will distribute b එක අයින් කරනවා. distribute d නෑ දැන් distribute. මෙතන මේක අයින් වෙනවා. අතීත අවස්ථාව අයින් වෙනවා. දැන් simple future විදිහට teacher will distribute the books. හරි. පොත් among the people. ඉතුරු කෑල්ල අර විදිහ යනවා. ඉතුරු කෑල්ල අර තියෙන එකම ඇඩ් වෙලා යනවා එතන කෙරවලට. එතකොට ඒක ඒ විදිහට කරන්න පුළුවන්. එතන work book එකේ තියෙනවා තව වාක්‍ය 4ක් තියෙනවා. එතකොට ඒක මං හිතන්නේ මට කියන්න අනිත් අරුණෝදය හදාන්නද කියලා මං හිතනවා. ඉතුරු ටික එතකොට අපි පැසිව් වොයිස් එක ඔය විදිහට අපිට ඉවර කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක ලේසි නිසා අපි ඊට පස්සේ අපි අලුත් පාඩමකට පස්සේ යන් ලබන සතියේදී වෙන පාඩම් වලට අපි ඉස්සරහට යන්. ඕකෙදි පැසිව් වොයිස් වලට මම අද මේක කරලා ලිව්වා සර් කියලා දාලා තිනවා. හරි. එහෙනම් වර්ක් බුක් එකේ තියෙන ඉතුරු ප්‍රශ්න 4 ඕගොල්ලෝ ගෙදරදී හෝම්වර්ක් එකට කරන්න ඕනේ ඒක. ඉතුරු 4 හෝම්වර්ක් එකට දා ගන්න හොඳ ළමයි වගේ. ඉතුරු ප්‍රශ්න 4 හෝම්වර්ක් එකට දැම්මට දාලා මේකෙත් මම හිතන්නේ අපි pupils book එකෙත් ඉතුරු වෙලා තියෙනවා තව 3ක් විතර වගේ. 2ක් හරි 3ක් හරි ඉතුරු වෙලා තියෙයි. ඒකත් ඕගොල්ලෝ ගෙදරදී කරන්න ඕන. කරලා මට කරොත් මට ගෙදරදී කරපු එක ෆොටෝ ගහලා WhatsApp එකට දැම්මත් කමක් නැහැ. ලබන හතිය අපි ඒක සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි අලුත් කොටසකට යන්න ඕන ඊළඟ පාර. මොකද අපි සාකච්ඡා කරා present එකේ පැසිව් එක, ඒ වගේම past එකේ පැසිව් එක අපි කතා කරා. ඒ වගේම අද කතා කරා future එක. present එකෙන් අපි කතා කරා උදාහරණයකට ගත්තොත් the phone is repaired කියලා ගත්තා වර්තමාන අවස්ථාවෙන් present එකෙන්. අපි මතක් කරනවා මේ ඉවර කරන්න යන්නේ අද පැසිව් වල කොටස් ටික. present කියන්නේ වර්තමානයෙන්. phone is repaired. වර්තමානයේ ගත්තා phone is repaired. ඒකේ අතීතේ ගත්තා past එක අතීත අවස්ථාව ගිය හතිය කරපු එක. past එකේදී වුණේ the phone is repaired වෙනුවට අපි is එකට මොකද වුණේ? is එක was වුණා ඒක වචන අවස්ථාවේ.
ඒක වචන අවස්ථාවේ is එක was වුණා අතීත past එකේදී was repaired. repair කියන්නේ මේ අලුත් වැඩියා කරනවා. phone එක repair අලුත් වැඩියා කරා. the phone is repaired. මේකේ බහුවචන අවස්ථාව ආවොත් the phones s අකුරාවා මෙතන එනවා බහුවචන අවස්ථාවලට repaired කියන repaired. හරි. මෙතන is එක was වුණා. එක were වුණා මෙතනදී. එක were වුණා. මෙතනදී බහුවචන ආවොත් මෙතන phones කියලා ආවොත් මෙතන s අකුර ඇවිල්ලා මෙතන එක were වුණා. බහුවචන අවස්ථාවේ the phones were repaired. ඊට පස්සේ අපි අනාගත අවස්ථාවට අද කතා කරා. අද කතා කරා ගිය සතියේක මේක. ඊට පස්සේ අද කතා කරා අපි future අනාගතය. අනාගතේ දැන් මේ අපි the phone ඒක වචන බහුවචන ඔක්කොටම එකයි යා. the phone will be repaired. the phone will be repaired. එතකොට මේ phone එක the phone will be repaired. මේකේ තේරුම phone එක repair කරනවා වර්තමාන අවස්ථාවට. මෙයාගේ අදහස දැන් phone එක repair කරනවා. the phone is repaired. the shop is closed. shop is open. house is repaired. house is built. ඒ වගේ ඒවා වර්තමාන අවස්ථාවේ. ඊට පස්සේ සතියේ අපි කතා කරා මේක කලින් සතියේ ඊට පස්සේ ගිය සතියේ කතා කරා past එක වෙලා ඉවරයි ඒක. the phone is නෙමෙයි දැන් was repaired. the phone was repaired නැත්නම් බහුවචන આવොත් the phones were repaired. එතකොට ඒක අතීත අවස්ථාවේ. මෙතනට අපි අද ආවා the phone will be repaired. හෙට හරි අනිද්දා හරි නැත්නම් මේ හෙට තා පැයකින් හරි කමන්නේ. ඒක අනාගතයට එකතු වෙන්නේ. එතකොට the phone will be repaired කියන කොටස් ටික අපි සම්පූර්ණ කරා. එතකොට ඔයගොල්ලන්ට 9 වසරේ පොත්වලට අදාළ පැසිව් කොටස් ටික අපි කරලා තියෙන්නේ. එතකොට ආයේ අවශ්‍ය වුණොත් අපි ආයේ පේපර්ස් කරන වෙලාවට නැවත මතක් කිරීමක් කරමු. පේපර්ස් කරන අතරතුරම. එතකොට මොන හරි ගැටලු තියෙනවද කට්ටියකට අහන්න මගේ. මොන හරි ගැටලු තියෙනවා කියලා අහන්න. මොකද අපි දැන් ඊටු ටික ගෙදර වැඩ වලට දාගත්තා. ඊටු ඇක්ටිවිටි එකේ ඊටු ටික ගෙදර වැඩට දාගත්තා. මගේ අහන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරන්න. දැන් ටයිප් කරලා මට එවන්න මොන ප්‍රශ්න තියෙනවද කියලා. ප්‍රශ්න තියෙනවද? ඔයාලා දැන් කතා කරොත් එහෙනම් මට මයික් එක ඔන් කරා වගේ. නැත්ද ප්‍රශ්න? කවුරු කතා කරන්නේ ප්‍රශ්න නැහැ කියලා හිතනවා. එහෙනම් ගෙදර වැඩ කරගෙන ඉන්න ලබන සතියේදී අර ගෙදර වැඩ ටික කරගන්න මම ඕගලොන්ට ඊට පස්සේ ඉස්සරහ සතිවලදී තව පාඩම් ඔය ගෙදර වැඩ ටික කරලා අරකෙත් තියෙනවා 4ක් ඉතුරුලා මේ වර්ක් බුක් එකේ 4ක් තියෙනවා. පීපීඑස් බුක් එකෙත් මම හිතන්නේ 2ක් හරි 3ක් හරි ඇති ඒකත් කම්ප්ලීට් කරගන්න. අපි ඊළඟ සතියේ තව අලුත් පාඩමක් කරමු. පේපර්ස් කරන්න ගමු පොඩියක් තව ටිකක් දවස් ගිහිල්ලා වාර විභාග වලට තියෙන තුන්වෙනි වාර විභාග තියෙන අවුරුද්දේ අන්තිමට වගේනේ. නමුත් මොකටත් අපි මාසේ අන්තිමට පේපර් එකක් කරලා එමු. එතකොට හැම මාසෙම අන්තිමට පේපර් එකක් කරගත්තාම මොකන්ට අමතක වෙන්නේ නැහැ. ඒක ටික මතක් වෙන්න හින්දා කරපු පාඩම් ටික නැවත නැවත මතක් වෙන එක හොඳයි පේපර් එකක් කරලා. එහෙනම් මාසේ අන්තිමට අපි පේපර් එකක් කරන්න ලෑස්ති කරමු. හරි එහෙනම් හැමෝටම good night. එහෙනම් ගිහිල්ලා එමු ගෙදර වැඩ ටික කරන්න. හරි නේද? දැන් ප්‍රශ්නයක් නැහැ වගේ කට්ටියටම අහපු නැති හින්දා මම ඒකයි. හරි නේද එහෙනම්? bye එහෙනම් හැමෝටම good night.
good night හැමෝටම. අයනවා කියලා මම හිතනවා. හරි. හරි අර මොකද හරි good night.